Hi friends. අද ඉතින් ලෝක සූපවේදික දිනේනේ. අද මම හිතුවා හදන්න කරි එක. මේ කරි එක මේ අලු කෙසෙල්. මේ අලු කෙසෙල් කියන්නේ කෙසෙල් වල කියන්නේ. මේ කෙසෙල් වෙන ක්‍රම කීපයක් තියෙනවා. හැබැයි මේ අලු කෙසෙල් ගන්න ගොඩ දෙනෙක් කැමති නැහැ. හරිද? මේ අලු කෙසෙල් සාමාන්‍යයෙන් ආහාරේ තියනවානේ මේ පොදුකුල කෑමක් කියලා. මම අද කියලා දෙන්නම් අලු කෙසෙල් හදන අලු ක්‍රමය. හරිද? හොඳට බලා ගන්න. මේ ක්‍රමයට හැදුවොත් නොකර ඕන කෙනෙක් අලු කෙසෙල් හයි. හරිද? එහෙනම් මොලේ ඉඳන් අන්තිම වෙලාවට වීඩියෝ එක අවදානයෙන් බලන්න. right. අපිට මේ page එකත් නේ පොත ලෙලි ටිකක් අපිට වෙනම හදන්න ගන්න පුළුවන් කාර්යයක්. මම කලින් වීඩියෝ එක කරලා දෙන්න අලු කෙසෙල් ලෙලි එන හැටි. මම මේ විදිහට ෆීල් කරගන්න අලු කෙසෙල් ටික. එහෙම ගියාම නිකන් මේ අප්සෙට් ගන්න එපා. ඒක හොඳ රස මාර රස කෑම අලු කෙසෙල් ලෙලි. එයන්නේ නැහැ. දැන් ගන්න නැත්නම් ඔයාලට පුළුවන් අලු කෙසෙල් ලෙලි ටික දෙහි ටික එක මිනිස්ට් එකකට දෙහි ඉස්ම ටිකක් දාලා කාට දෙන්න දෙන්න. ඊට පස්සේ සීල් කරපු කවර් එකට දාලා ෆ්‍රිජ් එකේ තියලා දවස් 6-7ක් හරි කමන්න ගිහිල්ලා ඒ ගැන්ඩෙන් හදන්න පුළුවන් අලු කෙසෙල් ලෙලි. දැන් ඔයාලට මේ අලු කෙසෙල් ගෙඩිය ලෙලි කරපුවම මේ වගේ තියෙන මේකට වැඩියක් කරලා අවපාට වෙනවා. අවපාට වෙන්න කලින් අපි වැඩේ පටන් ගන්නවා. නැත්තම් දෙහි ටිකක් දාලා පොඩ්ඩක් එක මේ කාට වගේ හිතෙනවනේ. කාට පිටනේ කන්ට්‍රෝල් කරගන්න. අපේ සීල් එක කවර් කරගන්න නැත්නම් මේ වගේ හිස් භාජන තියනවා නම් ඔයාලා ගෙදර යූස් කරපු ප්ලාස්ටික් භාජන ඒ වගේ එකට දාලා හොඳට සීක් වෙන්න. හොඳට මේ වගේ සීක් වෙන්න වහන්න. මරක තියන්න ඉවරනේ දෙහි බින්දු ටිකක් දාලා හොඳට මේක අතගාලා හොදලා ඉවරලා දෙහි බින්දු ටිකක් දාලා හොඳට මේක මිශ්‍ර කරලා මේක හොඳට තවරලා තිබරක් කාටවත් වෙන්නේ නැහැ. මේක අපි දැන් පොඩ්ඩක් හොඳට ජලයෙන් සෝදලා ගමු. ඊපස්සේ මේවා අපි පෙති කපලා කුඩා හතරස් කැලි වලට කපන්න ඕනේ. එහෙම නැත්නම් මොහොම දිගට කපලා right ආපහු මොන දිගට කපලා එහෙනම් කුඩා හතරස් කැලි වල කපා ගන්න ඕනේ. right මේ විදිහට කපගෙන අවසන් වුණාන් පස්සේ අපි මේකට එකතු කරගන්න ලුණු කුඩු ටිකක් ගම්බේස් කුඩු ටිකක් දාලා හොඳට මේක මිශ්‍ර කරගන්න ඕනේ. කුඩු ටිකක් දාලා right මේකට තව දාගන්න කහ කුඩු ටිකක්. එතන ලස්සන කලර් එකක් තියෙනවා මේ කරි එකේ. ඊපස්සේ මේ වගේ ඇතිලියක් අරගෙන ඒක හොඳට රත් වෙන්න දෙලා මෙහෙම දුම් දාගෙන එද්දි අපි යාට දාන්න ඕනේ පිරිසිදු පොල් තෙල් ටිකක් මෙන්න මේ විදිහට. තෙල් එක කරවගෙන එද්දි අපි මෙන්න මේ විදිහට අලු කෙසෙල් ටික එකට එකතු කරගන්න ඕනේ. ඊළඟට ටික ගැඹුරු තෙලේ හොඳට බෙදෙන්න අරින්න ඕනේ. හරිද? ආර දැන් පෙරද අපේ අලු කෙසෙල් ටික හොඳට බෙදලා තියෙන්නේ. මෙන්න මේ විදිහට කියලාම අලු කෙසෙල් ටික බෙදලා අපි මේ තෙල් වලින් තෙල් බේරලා හොඳට වෙන් කරලා ගන්න ඕනේ. මේ කිසිලරි දාලා තියෙනව නේද? ඔයගෙන් අතර දැනෙන්න හන්දර මේ හයියල වලින් කැලි හම්බුනවා. අන්න ඒක උඩ කර ගන්න ඕනේ. හරි දැන් අපි මේ බැදගත්ත අලු කෙසෙල් ටික මේ විදිහට තියෙනවා. ක්‍රිස්පි සද්ද එනවනේ ඔයාලා. බැදගත්ත අලු කෙසෙල් ටික ක්‍රිස්පි සද්දේ වැටෙනවනේ. මෙන්න මේ විදිහට දාගන්නවා. right. සුදු ටිකක් මේ විදිහට පොඩියට කපාගෙන ඒක දාගන්නවා. අම්මිරිස් ටිකකුත් පොඩියට කපාගත්ත අම්මිරිස් ටිකකුත් මේ විදිහට දාගන්නවා. බීරුණු ටික වැඩිපුර දාගන්නවා මෙන්න මේ විදිහට. තක්කාලි කැලි ටිකකුත් මේ විදිහට දාගන්න. හරිම රසයි. ඊට පස්සේ මෙන්න මේ වගේ දෙහි පෙත්තකුත් කපලා දාගන්නවා මේකට. හොඳට මතක තියාගන්න අනිත් සලාද හදනවා වගේ ලුණු එහෙම දාගන්න බෑ. මොකද අපි මේකේ ලුණු දාලා බැද්දේ. බදලා ගත්තේ මොනවද අලු කෙසෙල් ටික. එහෙනම් ලුණු රස වැඩි වෙයි. දැන් මේක හොඳට මික්ස් කරගන්න ඕනේ. මෙන්න මේ විදිහට අලු කෙසෙල් හදලා ඔයාලට පුළුවන් කැම මේසෙට පිළිගන්නවන්න. අලු කෙසෙල් කඩදී ඕනම කෙනෙක් අලු කෙසෙල් කන ඕනම කෙනෙක් මේකේ තියෙන අලුත්ම රසට කැමති වෙයි. ඒ හින්දා මේ විදිහට හදලා try එකක් දීලා බලන්න.
බලලා ඔයත් හැදුවොත් ෆොටෝ එකක් ගහලා කමෙන්ට් එකක් විතර ෆොටෝ එකක් දාන්න. එතකොට මේ වීඩියෝ එක බලන තව කෙනෙක්ට ඒක ලොකු තල්ලුවක් මේ හරි එක හදන්න. පොඩ්ඩක් මතක් කරනවා channel එක subscribe කරගෙන යන්න. අමතක කරන්න එපා. මොකද මේ වීඩියෝස් හැමදාම එතකොට share වෙන්න ගත්තාම ඔයාලා හැමෝටම මේ වීඩියෝස් වල තියෙන රෙසිපිස් බලලා ලස්සනට රසට කෑම හොයන්න පුළුවන් මේ ලංකාවේ වගේම පිටරට ඉන්න ඔයාලටත්. එහෙනම් අපි අලුත් වීඩියෝ එකකින් ආයෙ හම්බ වෙනකම් ඔයාලා හැමෝටම සුබ දවසක් වේවා.